Hi everyone, welcome to my YouTube channel. ඉතින් අදත් ඔන්න මං අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක ඩුබායි වල ඉන්න ඔයාට. හරි එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම මගේ බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක, පාස්පෝර්ට් එක කොහොමද මෙහෙදි රෙඩි කරගත්තේ, ඒ සඳහා මට කොච්චර මුදලක් ගියාද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. මුලින්ම කියන්න ඕනේ මොකද මම මෙහෙම වීඩියෝ එකක් අරගෙන ආවේ. මටත් මුලින්ම තිබ්බ ගැටලුවක් තමයි මේක මෙහෙදි කොහොමද මම මේවට ඇප්ලයි කරන්නේ, කොහොමද මම මේ ඩොකියුමන්ට්ස් ටික හදාගන්නේ කියලා. මමත් YouTube එකෙන් සර්ච් කරා. හැබැයි මට එහෙම වීඩියෝ එකක් මට ඇත්තටම හොයාගන්න බැරි වුණා. ඒ නිසා තමයි මම මේ දේවල් හොයාගෙන මම කොහොමද මේක කරගත්තේ කියලා වීඩියෝ එකක් ගෙන ආවේ. මොකද මම හිතනවා තව මේ අලුතෙන් ඉන්න අලුතෙන් බබා ලැබෙන ඉන්න අම්මලට මේ වීඩියෝ එක වැදගත්යි කියලා. මෙහෙමයි, අපි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න යද්දී අපි ඕල්රෙඩි බබාට නේම් එකක් සිලෙක්ට් කරන් යන්න ඕනේ. අපි දන්නවා බබා අපි දන්නවනේ කොහොමද ඕල්රෙඩි බබා ගර්ල් කෙනෙක්ද බොයි කෙනෙක්ද කියලා. ඉතින් අපි යාට නේම් එකක් සිලෙක්ට් කරගෙන යන්න ඕනේ. මොකද හොස්පිටල් එකෙන් අපේ බබා ලැබුණ ගමන්ම එයාගේ නම ගන්නවා. එතකොට ඒ නේම් එක අරගෙන එයාලා කරන්නේ මොකද බබාගේ බර්ත් සර්ටිෆිකේට් හැමදේම ඕනි ඩොකියුමන්ට් හැමදේම ෆිල් කරන්නේ හොස්පිටල් එකෙන්. ඉතින් ඒ නිසා අපි මුලින්ම යාට නේම් එකක් ගෙදරදිම ඔල්රෙඩි හදාගෙන යන්න ඕනේ. මෙන්න මේ වගේ තමා මෙන්න මේ වගේ ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ පේපර් එකක් හොස්පිටල් එකෙන් දෙනවා. මේ හැමදේම ඔක්කොම ෆිල් කරන්නේ යාලා. අපිට කරන්න තියෙන්නේ බබාගේ නේම් එක දාලා තාත්තගේ නේම් එකයි සිග්නේචර් එකයි ඩේට් එකයි තමයි අපිට ෆිල් කරන්න තියෙන්නේ. ඊටු ඔක්කොම හොස්පිටල් එකෙන් තමයි රෙඩි කරන්නේ. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා බබාගේ උපන් වෙලාව, ඩේට් එක, වේට් එක, ඊට පස්සේ හැමදේම ඒක ඉන්ක්ලූඩ් වෙනවා. ඊට පස්සේ ડોක්ටර් අනිවාර්යෙන් සර්ටිෆයි කරන්න ඕනේ. මෙන්න මේ ඩොකියුමන්ට් එක එයාලා සෙන්ඩ් කරනවා Ministry of Health and Prevention එකට. ඊට පස්සේ එතනින් තමයි අපේ බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. ඒක මෙහි ගවර්න්මන්ට් ආයතනයක්. ඒකෙන් තමයි අපිට බර්ත් සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ. ඊට පස්සේ අපි මේකට පේමන්ට් එකක් කරන්න ඕනේ බබාගේ බර්ත් සර්ටිෆිකේට් එකට. ඒකට අපිට හොස්පිටල් එකෙන්ම දෙනවා ලින්ක් එකක්. අපිට ඒ ලින්ක් එකෙන් ලොග් වෙලා තමයි අපි පේමන්ට් එක කරන්න ඕනේ. අපිට පුළුවන් එතනදී ඇරබික් බර්ත් සර්ටිෆිකේට් එකයි ඉංග්‍රීසි එකයි දෙකම වුණත් ඇප්ලයි කරන්න. නැත්නම් එකක් වුණත් ඇප්ලයි කරගන්න පුළුවන්. මේ තියෙන මම දෙකම ඇප්ලයි කරගත්තා. මේ තියෙන බබාගේ ඉංග්‍රීසි බර්ත් සර්ටිෆිකේට් එක. මේක තමයි ඇරබික් එක. මෙහෙම තමයි ඉන්නේ. එතකොට අපි මේකට පේමන්ට් එකක් කරන්න ඕනේ. මේකට දිරාම් එක බර්ත් සර්ටිෆිකේට් එකකට දිරාම් 70ක් යනවා. අපි දෙකම කරේ හින්දා මට 140ක් ගියා. ඊට පස්සේ ඩිලිවරි charge එකක් යනවා. මොකද අපිට මේ ඩොකියුමන්ට් දෙකම ගෙදරටම ඇවිල්ලා යාලා සබ්මිට් ගෙදරටම ඇවිල්ලා අපිට දෙනවා. ඩිලිවරි කරනවා. ඒ නිසා අපිට කොහෙවත් මෙහෙ යන්න කිසිම කරදරයක් නැහැ. හොස්පිටල් එකෙන් ඩිරෙක්ට්ම යාළුවෝ ඩොකියුමන්ට් ඔන්ලයින් සෙන්ඩ් කරනවා. ඊට පස්සේ මේ හැමදේම ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික අපිට ඩිලිවර් කරනවා. ටිකට් එක සර්ටිෆයි කරන්න ඕනේ MOF එකෙන්. මේ තියෙන ඒක ඇටෙස් කරාම මේ වගේ සීල් එකක් තමයි වදින්නේ. ඉතින් අපි මේක අනිවාර්යෙන් සර්ටිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට පුළුවන් බබාගේ පාස්පෝර්ට් එක ඇප්ලයි කරන්න. අපිට ඒක සර්ටිෆයි කරගන්න පුළුවන් ටයිපින් සෙන්ටර් එකකට හරි ආම සෙන්ටර් එකකට හරි ගිහිල්ලා අපිට ඒක සර්ටිෆයි කරන්න පුළුවන්. අපිට දිරාම් 200ක මුදලක් වගේ තමයි යන්නේ. ඒක දවස් දෙකක් ඇතුළත අනිවාර්යෙන් ආපහු අපිට ලැබෙනවා. එහෙම තමයි අපි ඒක සර්ටිෆයි කරගන්නේ. ඊට පස්සේ අපි යමු කොහොමද බබාගේ පාස්පෝර්ට් එකම හදාගත්තේ කියලා. ඉතින් අපි බබාගේ පාස්පෝර්ට් එක හදන්න යන්න ඕනේ මෙහි තියෙන ශ්‍රී ලංකන් එම්බසියට. ශ්‍රී ලංකන් එම්බසියට යද්දී අපි අරගෙන යන්න ඕනේ අනිවාර්යෙන් මේ බබාගේ සර්ටිෆයි කරපු බර්ත් සර්ටිෆිකේට් එකයි බබාගේ ෆොටෝ 4ක් අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ. ඒක බෑග්ග්‍රවුන්ඩ් එකයි බබාගේ ඇඳුමයි සේම් කලර් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම විශේෂම කාරණේ තමයි බබා ඉපදිලා දවස් 14ක් ඇතුළත තමයි මේ ෆොටෝස් ගන්න ඕනේ. අනිත් එක බබාගේ කන් දෙකම පේන්න ඕනේ ෆොටෝස් වලට.
ඊට පස්සේ ඕනේ අම්මගේ තාත්තගේ ඔරිජිනල් බර්ත් සර්ටිෆිකට් දෙක මාස 6ක් ඇතුළත ගත්ත සර්ටිෆයි කරපු බර්ත් සර්ටිෆිකට් දෙක. ඒක මමත් ලංකාවෙන් තමයි සර්ටිෆයි කරලා ඒක ඩිලිවරි කරගත්ත DHL එකෙන්. මට ඒකට රුපියල් 9000ක මුදලක් ගියා. ඊට පස්සේ අම්මගේ තාත්තගේ ඔරිජිනල් මැරේජ් සර්ටිෆිකට් එක ඕනේ. ඒකත් අර වගේම ශ්‍රී ලංකා ඩුබායි MOFA එකෙන් සර්ටිෆයි කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අම්මගේ තාත්තගේ ඔරිජිනල් පාස්පෝර්ට් දෙක ඕනේ. අම්මගේ තාත්තගේ වීසා එක ඕනේ. ওই ඩොකියුමන්ට්ස් ටික තමයි ඕනේ. ඊට පස්සේ අපිට එම්බසියෙන් දෙනවා ඩොකියුමන්ට්ස් ටිකක්. අපි ඒ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ෆිල් කරලා සබ්මිට් කරාට පස්සේ අපිට ශ්‍රී ලංකාවෙන් බබාගේ බර්ත් සර්ටිෆිකට් එකක් ඉෂු කරනවා. අපිට මේ සඳහා යනවා පාස්පෝර්ට් එකටයි බබාගේ බර්ත් සර්ටිෆිකට් එක දෙකටම අපි දිරම් 890ක මුදලක් තමයි අපිට ගියේ. එතකොට අපිට ඉන්වොයිස් දෙකක් දෙනවා. එකක් බර්ත් සර්ටිෆිකට් එකට අනිත් එක පාස්පෝර්ට් එකට. මේ අපිට එයාලා ඩේට් එකක් දෙනවා සතියක් ඇතුළත බබාගේ බර්ත් සර්ටිෆිකට් එක ගන්න කියලා. අපි අනිවාර්යෙන් අර අපිට දීපු ඉන්වොයිස් එක අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපිට බබාගේ ශ්‍රී ලංකන් බර්ත් සර්ටිෆිකට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ මාසයක කාලයක් ඇතුළත අපිට බබාගේ පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ බබාගේ පාස්පෝර්ට් එක. මෙහෙම තමයි මේ තියෙන්නේ මගේ බබාගේ පාස්පෝර්ට් එක. ඊට පස්සේ අපිට පුළුවන් බබාගේ පාස්පෝර්ට් එක ලැබුණම වීසා එකකට ඇප්ලයි කරන්න. ඔයාලට මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් පාස්පෝර්ට් එක හදන එක සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඩොකියුමන්ට් සම්බන්ධයෙන් ඔයාලට පුළුවන් අපේ ශ්‍රී ලංකන් එම්බසියේ නිව්බෝර්න් බේබීස් පාස්පෝර්ට් වලට අදාළ ඩොකියුමන්ට්ස් ටික කොහොමද මොනවාද හදාගන්න ඕනි කියලා ඒකෙත් තියෙනවා. ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මම මගේ බබාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගත්තේ. ඉතින් එහෙම තමයි මම්මගේ බබාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගත්තේ. ඔයාලටත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොනවා හරි දැනගන්න ඕනේ නම් පුළුවන් මේ කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. එහෙම වැදගත් වුණා නම් මට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. තව අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න.